හෙලෝ කොහොමද අදත් ඔය පිළිගන්නා විශ්ම දැනුමට නින්ද අපි හැමෝම කැමතිනේ නිදාගන්න. ඒත් අපේ කාර්ය බහුලතාව හින්දා නින්ද පැය 4කට විතර සීමා වෙලා. ඔයාලා හිතන් ඉන්නේ නිදිවැරීමේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒත් ඔබ දැන සිටියද දින ගණනාවක් නිදිමැරීමෙන් මරණයටද පත්වන බව. මිනිසුන්ට කෙතරම් කාලයක් නිදිවරමින් සිටිය හැකිදැයි පරීක්ෂා කිරීමට එවක සෝවියට් සමූහ ආණ්ඩුව මිනිසුන් කිහිප දෙනෙකු යොදා මේ පරීක්ෂණය කිරීමට සැලසුම් කළේය. දැන් ඔබ හිතනවා ඇත්තේ මේක පොඩි පරීක්ෂණයක් කියලා, තරම් භයානක නොවන පරීක්ෂණයක් කියලා. ඒත් මේ පරීක්ෂණයට යොදාගත් මිනිසුන් දින 15ක ඇතුළත මිය ගියා. ඒ නිකන් නෙමෙයි, මොළේ ස්නායු අඩපණ වෙලා, ශරීරය විකෘති වෙලා, මානසික රෝගීන් වෙලා. ඇයි මෙහෙම වුනේ? මොකද්ද මේකට හේතුව? මොකද්ද මේ පරීක්ෂණය? මේවා ගැන එකී මෙකී නොකී කතා බලමු විශ්ම දැනුම විශ්ම කෝෂය තුලින්. පර්යේෂණයේ මූලාරම්භය. මේ පර්යේෂණය පටන් ගන්න එවකට සෝවියට් සමූහ ආණ්ඩුවේ සෝවියට් පර්යේෂකයන් පිරිසකට හොඳ එක්ස්පෙරිමන්ට් එකක් කරන්න හොඳ අදහසක් ආවා. අදහස වෙන මොනවත් නෙමෙයි, මිනිහෙට නිින්ද නොයා කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද කියන පරීක්ෂණය. ඉතින් ඒ පරීක්ෂණය සිදු කිරීමට යොදාගත්තේ නාසි සිරකරුවන් 5 දෙනෙක්. සෝවියට් පරීක්ෂකයන් පිරිස නාසි සිරකරුවන් 5 දෙනාට කියා සිටියේ මේ පරීක්ෂණයෙන් පස්සේ වලට යන්න දෙනවා යන්නයි. මේ සුසිරකරුවන් ඉතා උද්‍යෝගයෙන් හා බිය නැතුව පරීක්ෂණයට මුහුණ දීමට සූදානම් වෙනවා. ඒත් එයාලා දැනන් හිටියේ නෑ මේ පරීක්ෂණයෙන් පස්සේ එයාලා මැරෙනවා කියලා. පරීක්ෂණය මොනවද වුනේ? පරීක්ෂකයන් මේ සිරකරුවන් 5 දෙනාව කාමරයට යවුවා. ඒ කාමර නිකන් නෙමෙයි හදලා තියෙන්නේ. කාමරයේ ඇතුලේ සිරකරුවන් කතා කරන දේ අහන් ඉන්න මයික්‍රොෆෝන් ඇතුලට දැම්මා. ඔවුන් කරන දේවල් වැලීමට පරීක්ෂකවරු ජනෙල් සවි කරා. එහෙත් ඒ ජනෙල් සවි කර තිබුණේ කාමරයේ තුල සිටින අයට එළිය නොපෙනෙන ලෙස, එළියේ සිටින අයට කාමරය ඇතුළට පෙනෙන ලෙසත්ය. පරීක්ෂකවරු කිව්වා, "හරි, ඔයාලා මේකේ දවස් 20ක් හිටියොත් ඔයාලා නිදහස්" කියලා. මේ කාමර ඇතුලේ ඇඳවල් 5ක් තිබ්බා. හැබැයි ඒක ඇඳකටවත් බෙඩ් ෂීට් තිබුණේ නැහැ. මේ කාමරයේ තුල කුඩා වැසිකිළියකුත් තිබුණා. හැමදාම මේ කාමරවලට ආහාර පානත් සැපයුවා. එමෙන්ම නිින්ද නොයන විදිහට නිින්ද නොයන ගෑස් කාමරයේ තුලට ඇතුල් කරා. දින 15ක් ඇතුළත තුනදී පළමු දින කිහිපය ඇතුළත කිසිම දෙයක් වුණේ නැහැ. ඒ කියන්නේ සාමකාමීව කාලය ගත වුණා. ඒත් ඊට පස්සේ දින ටික සාමකාමීව ගත වුණා කියන්න නම් බෑ. දින 5ක් 6ක් පමණ ගත වෙනකොට සිරකරුවන් තනියම මූල්‍යකට ගිහිල්ලා මූණන්න පටන් ගත්තා. හැබැයි මිමිනුවේ අනුන්ගේ අඩුපාඩු, අනුන්ගේ වැරදි. මෙහෙම ටික කාලයක් යනකොට අමුතුම දෙයක් සිද්ධ වුණා. එක සිරකාරයෙක් ඇඳෙන් නැගිටලා යටිගිරියෙන් කෑ ගහගෙන මුළු කාමරේ වටේම දිව්වා. අනිත් සිරකරුවන් ඌව නවත්තන්න හැදුවේ නැහැ. ඔහු දිහා දුෂ්ණිම් භූත වෙමින් වගේ බලාගෙන හිටියා. මේ සිරකරුවා බොහෝ වෙලාව යටිගිරියෙන් කෑ ගැහුවා. කෑ ගහගෙන දිව්වා. මෙම යටිගිරියෙන් කෑ ගැසීම නිසා ඔහුගේ කටහඬ ඔහුට අහිමි වුණා. මොහු කෑ ගහන එක නැවැත්තුවා. මේ සිද්ධ වුණ දේ පරීක්ෂකයන්ට හිතා ගන්න බැරි වුණා. මෙහෙම ටික කාලයක් ගත වුණා. පරීක්ෂකවරුන්ට අදහසක් ආවා මොවුන්ට කියවන්න පොත් ලබා දෙන්න. එහෙත් සිරකරුවන්ට පොත් ලබා දුන් පසු සිරකරුවන් මේ පොත්වල තිබෙන පිටු ඉරා තමන්ගේ මල පහෙහි තවරා පරීක්ෂකයන්ට ඔවුන් ගැන බැලීමට තිබ්බ ජනෙල් වල තවරුවා. මේ නිසා පරීක්ෂකවරුන්ට ඔවුන් ගැන බැලීමට තිබ්බ ඉඩකඩ එහින් පිටින්ම නැති වුණා. මෙසේ දින 4-5ක් පමණ ගත වුණා. පරීක්ෂකවරුන්ට ඔවුන් ගැන බැලීමට තිබ්බ ඉඩකඩ නැතිවීම නිසා පරීක්ෂකවරු තීරණය කරා එහි කාමරෙහි දොර කඩාගෙන ඇතුළට වෙන්න. දොර කැඩීමට පෙර පරීක්ෂකවරුන්ට මෙසේ කියා සිටියා, "අපි නිින්ද නොයන වායෝ ක්‍රියා විරහිත කරලා තියෙන්නේ. අපි දැන් ওই කාමරේට දොර කඩාගෙන ඇතුළට එන්නයි සූදානම් වෙන්නේ. අපි ඇතුළට එනකොට ඔයාලා බිම වැතිරගෙන ඉන්න ඕනේ. ඔයාලා බිම වැතිරගෙන හිටියේ නැත්නම් අපි ඔයාලට වෙඩි තියනවා. ඔයාලා බිම වැතිරගෙන හිටියොත් අපි ඔයාලට නිදහස දෙනවා." ඒ ඇසු සිරකරුවන් මහා අමුතු ප්‍රකාශයක් කරනවා.
අපට නිදහස ලබා දෙන්න එපා. අපිට නැවතත් අර නිින්දෙන වෙන ගෑස් එක ලබා දෙන්න. පරීක්ෂකයන් තවත් නිලධාරීන් කීප දෙනෙක් සමග කාමරයට ඇතුළු වුණා. ඔවුන් දැක්ක දෙයින් ඔවුන් කම්පනයටපත් වුණා. දැනටමත් එක් සිරකරුවෙක් මිය ගිහින් තිබුණා. බිත්තිවල බිමෙහි ලේ මූත්‍ර මල පහ තැවරී තිබුණා. එක් සිරකරුවෙක්වත් කෑම වලට අතවත් තියලා තිබ්බේ නැහැ. ඔවුන් දැඩි ලෙස විකෘති වෙලයි තිබ්බේ. ඔවුන් ආහාර වෙනුවට තමන්ගේම මස් අනුභව කර තිබුණා. ඔවුන්ගේ ආමාශය බඩවැල් වගේ අවයව ඇඟෙන් එළියට පැන තිබුණා. නිලධාරීන් හා පරීක්ෂකවරුන් මේ දර්ශනය දැක බොහෝ කම්පාවටපත් වුණා. පරීක්ෂකවරුන්ට සැත්කමක් කරන්න සූදානම් කරා. ඒ වෙලාවේ නිර්විද්‍ර ඖෂධ ලබා දීමට නිලධාරීන් දෙන්නෙක් යැවූ විට ඔවුන්ට දැඩි ලෙස සිරකරුවන් පහර දුන්නා. ඉන්පසු පරීක්ෂකවරු තීරණය කරාම ඔවුන්ට දුර සිට එන්නත් කිරීමට. ඔවුන්ට දුර සිට එන්නත් කරත් ඔවුන්ට කිසිම වෙනසක් දැනුන්නේ නැහැ. ඔවුන් මෙම වැටුනේවත් නැහැ. ඒ කියන්නේ ඔවුන්ට නිර්වින්දනය හරි ගියේ නැහැ. එහෙත් එක් සිරකරුවෙක් ඒට නිර්වින්දනයේ බිම වැටුණා. එහෙත් ඔහු දැනටම මැරිලා. ඒ නිසා පරීක්ෂකවරු තීරණය කරා මිනිසුන්ට දරාගත නොහැකි තරම් අධිමාත්‍රාවකින් නිර්වින්දනය ලබා දෙන්න. ඒත් මොවුන් සිහි නැතුව වැටුනේවත් නැහැ. ඒ නිසා පරීක්ෂකවරු ඔවුන් නිර්වින්දනය නොකරම ඇඳට තබා ගැටගසා සැත්කම කිරීමට තීරණය කළා. සැත්කම කර ඉවරුණු පසු පරීක්ෂකවරු කිව්වා මොවුන්ට වෙඩි තබා මරා දමන්න කියලා. මොවුන්ට වෙඩි තැබූ පසු මේ පරීක්ෂාව ගැන කියන ලේඛන සියල්ලම ගිනි සභා විනාශ කර දැමුණා. ඉන්පසු මොවුන් ගැන කිසිම තොරතුරක් සඳහන් වුණේ නැහැ. ඉතින් මේකට තමයි කියන්නේ රුසියාවේ නිින්ද නොයන පරීක්ෂණය. නැත්තම් රුසියන් ස්ලීප් එක්ස්පෙරිමන්ට්. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන අය අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගුඩ් බයි.